ආයුබෝවන්. අද අපි කතා කරන්නේ Unlimited Pass කියන අලුතෙන්ම launch වෙන්න නියමිත product එක සම්බන්ධයෙන්. මෙම product එක මේ මාසේ, ඒ කියන්නේ මැයි මාසේ 21 launch වෙන්න නියමිතයි. සමහර විට තව කල් යන්නත් හැකියාව තියෙනවා. අපි ඉස්සෙල්ලාම බලමු මේ Unlimited Pass කියන්නේ මොකක්ද කියලා. මේක ගත්තම අපි සාමාන්‍යයෙන් භාවිතා කරන extra GB add-on එකක් වගේ. ඔගොල්ලෝ දන්නවා extra GB කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ standard data ඉවර වුණාම internet access කරන්න අපේ customers ලා භාවිතා කරන product එක. add-on එක කියලා කියන්නේ customers ලා වැඩිපුර භාවිතා කරන protocols කීපයක් එකතු කරලා අපි customers ලගේ පහසුව තකා ලබා දීලා තියෙන ඒත් GB bundle එකක්. ඒතර මේ දෙකේම ෆීචර්ස් වල එකතුවක් යම් තාක් දුරට මේ unlimited pass කියන එකට ලැබිලා තියෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම මේ unlimited pass කියන ෆීචර් එකේ unlimited pass කියන product එකේ තියෙන ෆීචර්ස් කීපයක් අපි බැලුවොත් data volume එක ගත්තොත් මේක truly unlimited. ඒ කියන්නේ මේ add කරගන්න bundle එක block කිරීමක් කරෙන්නේ නැහැ. For example torrent, telegram ඒ කිසිම දෙයක් block වෙන්නේ නැහැ. Truly unlimited. එතකොට මේ bundle එක කොහෙද තියෙන්නේ? customers ලට විතරයි දැනට purchase කරන්න අපි allow කරන්නේ. customers ලට MySLT app එකේ වගේම MySLT portal එක හරහත් සාමාන්‍යයෙන් add-ons තියෙන කොටසේ මුලින්ම මේ unlimited pass කියන එක 21 වෙනිදායින් පස්සේ පෙන්නයි customers ලට add කරගන්නවා නම්. එතකොට මේ unlimited pass එක add කරගත්තම සාමාන්‍යයෙන් ඒකට first priority එක යනවා. ඒ කියන්නේ අපි දන්නවා අපිට loyalty data තියෙනවා, standard data තියෙනවා, extra GB තියෙනවා, ඒ වගේම add-ons උත් තියෙනවා. ඒ හැම එකකටම කලින් තමයි GB consumption එක මේ unlimited pass එක යටතේ වෙන්නේ. එතකොට උදාහරණයකට ගත්තොත් අපිට පේනවා මෙතන සාමාන්‍යයෙන් අපේ unlimited one day pass එකක් තියෙනවා, 3 day pass එකක් දීලා තියෙනවා, ඒ වගේම week pass එකක් තියෙනවා. validity period එක ගැන කතා කරොත් දවසක් නැත්නම් පැය 24ක්, 3 day pass එක පැය 72ක්, weekly pass එක පැය 168ක් වැලිඩ් වෙනවා. ඒ වල prices තමයි ඔයගලන්ට මේ පහලින් රුපියල් 750, රුපියල් 1500, රුපියල් 3000 විදියට දීලා තියෙනවා. එතකොට මේ bundle එක activate කරගත්තම සාමාන්‍යයෙන් කාටද මේ bundle එක භාවිතා කරන්න පුළුවන් කියන කරුණ ඔයගලන්ගේ mind එකට එනවා ඇති. ඉතින් අපි ඒ ටිකත් කතා කරමු. ඇත්තටම මේ unlimited pass කියන add-on එක activate කරගන්න අපි allow කරලා තියෙන්නේ volume based customer base එකටයි. අපි දන්නවා අපිට volume base customer base එක වගේම unlimited customer base එකකුත් ඉන්නවා. ඒතර volume base කියලා කියන්නේ සාමාන්‍යයෙන් time base packages තියෙන anytime packages තියෙන, එහෙමත් නැත්නම් අපි දන්නවා අපේ භාෂාවෙන් කිව්වොත් web series එක, ඒ වගේම any series එකේ customers ට තමයි මේක වළංගු වෙන්නේ නැත්නම් පෙන්වන්නේ available වෙන්නේ. ඒ වගේම platform තුනේම customers ට මේක eligible. fiber, ADSL, 4G broadband packages, postpaid broadband packages තියෙන customers ට මේක eligible වෙනවා. ඒ වගේම අනිත් අතට ගත්තොත් මේක available නොවෙන්නේ unlimited packages වල customers ට. ඔයගලන්ට මේ screen එකේ පේනවා ඇති unlimited packages, flash packages, ඒ වගේම සාමාන්‍යයෙන් අපි use කරපු entry, අභිමාන, voicemail වගේ packages වලටත් මේක allow කරන්නේ නැත්නම් eligible වෙන්නේ නැහැ. ඒ වගේම
මේකෙදි සාමාන්‍යයෙන් ඔයගලන්ට පේනවා බෑන්ඩ්විඩ්ත් එක කියලා ස්පෙෂලි ස්පීඩ් එකක් දීලා තියෙනවා. ඇත්තටම මේක විශේෂයෙන්ම අපි ඩිසයින් කරලා තියෙන ෆයිබර් කස්ටමර්ස්ලාට නිසා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක මේ අන්ලිමිටඩ් පාස් කියන ඇඩ්-ඔන් එක ඇක්ටිවේට් කරගත්තම ඒ වෙලෙට ඒගොල්ලන්ගේ ස්පීඩ් එක 100 Mbps වෙනවා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අප්ලෝඩ් ස්පීඩ් එක 50 Mbps වෙනවා. මේකෙදි ප්ලැට්ෆෝම් එක අනුව දැන් අපි දන්නවා ADSL බ්‍රෝඩ්බෑන්ඩ් කස්ටමර් කෙනෙක් මෙච්චර ස්පීඩ් වෙන්නේ නැහැ. ඒ වගේම ෆයිබර් කස්ටමර්ස් අර සාමාන්‍යයෙන් නෝමල් තියෙන ෆයිබර් කස්ටමර් ගත්තම ඒගොල්ලන් 300 Mbps වලින් යන්නේ. ඉතින් අපිට මේ ෆස්ට් ඉනිෂියල් ස්ටේජ් එකේදී මේගොල්ලන්ට අපේ කස්ටමර්ස්ලාට ඒ අදාළ බෑන්ඩ්විඩ්ත් එකටම මේක පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙයි කියන විශ්වාසයක් තියෙනවා. නමුත් අපි ස්ටෑන්ඩඩ් බෑන්ඩ්විඩ්ත් එක තියාගන්නේ නැත්නම් අපි අනවුන්ස් කරන්නේ 100 Mbps තමයි ඩවුන්ලෝඩ් 50 Mbps තමයි අප්ලෝඩ් කියලා කියන විදිහට. එතකොට මේ MySLT ඇප් එකෙන් නැත්නම් Portal එකෙන් ඇඩ් කරගන්න පුළුවන් මේ ඇඩ්-ඔන් එක කස්ටමර්ස්ලට add to bill option එක අපි දැනට ලබා දීලා තියෙනවා. කියන්නේ බිල් එකට ඇඩ් කරලා තමයි මේගොල්ලන්ට ඔප්ෂන් එක දීලා තියෙන්නේ ප්‍රීපේඩ් ක්‍රමයට නැත්නම් කාඩ්ස් වලින් කැපෙන්න ක්‍රමය තාම ඇක්ටිවේට් වෙලා නැහැ. ඊළඟට ඔයගලන්ට මෙන්න මේ ලෝගෝ එක නැත්නම් මේ තමයි ඉන්ටර්ෆේස් එක මේ ඇඩ්-ඔන් එකේ අපේ MySLT ඇප් එකෙන් නැත්නම් Portal එකෙන් පෙන්වද්දී ඔයගොල්ලන්ට view වෙන විදිය තමයි ඒ පෙන්නුවේ. ඒ වගේම confirmation එකක් MySLT ඇප් එකේ වගේම Portal එකෙත් එනවා ඇති. ඊළඟට දැන් අපි හිතමුකෝ කස්ටමර් කෙනෙක් හදිස්සියේ හෝ මේ unlimited pass එක දෙපාරක් වැරදිලා හෝ දෙපාරක් එයා apply කරනවා නම් අන්න එතකොට ඒ කස්ටමර්ට මෙන්න මේ වගේ error message එකක් නැත්නම් duplicate වෙද්දී මේ වගේ error message එකක් MySLT app එකේ ඒ වගේම MySLT portal එකේ පෙන්නනවා ඇති. ඊට අමතරව සාමාන්‍යයෙන් කස්ටමර්ට usage view එක නැත්නම් කොච්චර පාවිච්චි කරලා තියෙනවද වගේ ඇහුවොත් එයාට එයාගේ data usage එක යටතේ යාට පෙන්නනවා. නමුත් අපි දන්නවා මේ මෙතනදි පෙන්වන්නේ උදාහරණයකට අපේ unlimited combo pack එක තියෙන්නේ. අන්න ඒ වගේ usage meter එක නැත්නම් usage circle එක තමයි පෙන්වන්නේ. නමුත් ඊට වඩා අපි identify කරලා තියෙනවා වඩාත් වැදගත් වෙන්නේ කස්ටමර්ට කොච්චර වෙලාවක් තව ඉතුරු වෙලා තියෙනවද මෙයාට මේ unlimited pass කියන බන්ඩල් එක පාවිච්චි කරන්න කියලා. ඉතින් ඉස්සරහට ඒ ටයිම් එක කොච්චර ඉතුරු වෙලා තියෙනවද මට මේ unlimited pass කියන add-on එක පාවිච්චි කරන්න කියලා usage එකේ පෙන්නයි. නමුත් ඉදිරියට දැම්ම නෙමෙයි. ඉතින් මං හිතනවා unlimited pass එක ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට පැහැදිලි වුණා කියලා කරුණු කාරණා truly unlimited බන්ඩල් එකක් priority හම්බ වෙලා අනිත් data පැත්තකට ගිහිල්ලා volume based customer base එකේ ADSL fiber 4G අයට පාවිච්චි කරන්න වඩාත් වාසිදායි බන්ඩල් එකක් add-on එකක් තමයි මේ අපි දැන් launch කරලා තියෙන්නේ. ඉතින් ආයෙමත් මම මතක් කරනවා මේක 21 වෙනිදාට මේ මාසේ 21 වෙනිදාට තමයි launch කරන්න නියමිත. launch කරාට පස්සේ තමයි ඔයගොල්ලන්ට knowledge hub එකේ add-ons යටතේ මේ presentation එක update වෙන්නේ. එතකල් ඔයගොල්ලන්ට මේ voice clip එක හරහා update වීමට පහසුකම් සලස්වා දීලා තියෙනවා අපි. ඒ වගේම කොයිම මොහොතකවත් මේ තොරතුරු කස්ටමර්ස්ලාගේ අතට ප්‍රොඩක්ට් එක launch වෙන කලින් යන්නේ නැතුව තියන්න ඕන එක අපේ වගකීමක් වෙනවා. ඉතින් ඒ කරුණත් මතක් කරන අතරම තව විශේෂ කාරණයක් කියන්න තියෙනවා. ඒ MySLT app එකෙන් ඒ වගේම portal එකෙන් කස්ටමර්ස්ලට ඩුප්ලිකේට් වෙන්න එක වළක්වා තියෙනවා උනාට
කන්ටැක්ට් සෙන්ටර් ඇඩ්මින් පෝර්ටල් එකෙන් ඒ පහසුකම තවම සලස්වලා නැහැ. ඒ කියන්නේ කන්ටැක්ට් සෙන්ටර් ඇඩ්මින් පෝර්ටල් එකෙන් මේ බන්ඩල් එක, මේ ඇඩ්-ඔන් එක, එහෙම නැත්නම් අන්ලිමිටඩ් පාස් ඇඩ්-ඔන් එක ඇක්ටිවේට් කරලා දෙන්න පහසුකම දැනට තියෙනවා. රෙස්ට්‍රික්ට් කරලා නැහැ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපි ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා කොයිම මොහොතකවත් හරි මීට කලිනුත් මේ වගේ රික්වෙස්ට් කරලා තිබුණා. ඒ වුණත් ඇඩ්මින් පෝර්ටල් එක හරහා සමහර ඇඩ්-ඔන්ස් නැත්නම් ඩේටා බන්ඩල්ස් ඇක්ටිවේට් කරන්න එපා කිව්වත් ඇක්ටිවේට් කරපු අවස්ථා එමට තිබුණා. ඉතින් ඒ වගේ නැවත අසරණ කිරීමක් කරන්න එපා අපිව. මේ බන්ඩල් එක නැත්නම් අන්ලිමිටඩ් පාස් කියන බන්ඩල් එක කොයිම මොහොතකවත් ඇඩ්මින් පෝර්ටල් එකෙන් ඇක්ටිවේට් විය යුතු එකක් නෙමෙයි. ඒක නිසා ඔයගලන්ට බාරයි රෙස්පොන්සිබිලිටි එක ඇඩ්මින් පෝර්ටල් එකෙන් අන්ලිමිටඩ් පාස් එක ඇක්ටිවේට් නොකර කස්ටමර්ස්ට හැකිතාක්ම ඒ අයගේ පැත්තෙන් ඇක්ටිවේට් කරගන්න ගයිඩ් කළ යුතු වෙනවා. ඉතින් ඔය කරුණු ටික අපි හිතනවා දැනට ඇති. ඒ වගේම මීට කලින් කරපු සෙෂන්ස් වල ඇහුවා ස්ටෑන්ඩඩ් ඩේටා තියෙන්නම ඕනද මේ අන්ලිමිටඩ් පාස් එක යූස් කරන්න? නෑ. එහෙම ගැටලුවක් නැහැ. ස්ටෑන්ඩඩ් ඩේටා අත්‍යවශ්‍ය නැහැ. මේක ඇක්ටිවේට් කරගත්ත වෙලේ ඉඳන්ම අන්ලිමිටඩ්ලි එයාගේ ඒ අදාළ පැය ගාන ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේම කොමන් ඉෂුව එකක් නැත්නම් නෙට්වර්ක් ෆේලියර් එකක් එහෙම නැත්නම් බ්‍රේක් ඩවුන් එකක් වෙලා මේ අන්ලිමිටඩ් පාස් එක ඇක්ටිවේට් කරගත්තට පස්සේ යම්කිසි කස්ටමර් කෙනෙකුට ඉෂුව එකක් රේස් වෙනවා නම් එයාට බ්‍රෝඩ්බෑන්ඩ් සර්විස් එක පාවිච්චි කරන්න බැරි අවස්ථාවක් ආවොත් අපිට ඒක කන්සිඩර් කරන්න පුළුවන්. මං කියන්නේ පැයක් දෙකක් නෙමෙයි දවස් ගානක වගේ සර්විස් වයිස් අපිට සර්විස් එක ප්‍රොවයිඩ් කරන්න බැරි ගැටලුවක් ඇති වුණොත් කස්ටමර්ස්ලට බිල් SR එකක් අපිට එන්ටර් කරලා මේ සම්බන්ධව නැත්නම් මේ අන්ලිමිටඩ් පාස් කියන ඇඩ්-ඔන් එක නැවත එයාට ලබා දෙන්න නැත්නම් රිෆන්ඩ් කරන්න ප්‍රොසෙස් එකට අපිට යන්න හැකියාව තියෙනවා. ඔව්. දැනට අප්ඩේට් විය යුතු කරුණු මෙපමණයි ඇත්තටම. තව මොනා හරි ගැටලු ඔයගලන්ට මතුවෙනවා නම් ඊමේල් එකක් හරි ටීම් ලීඩර් මාර්ගයෙන් හෝ අපිව දැනුවත් කරන්න. එහෙමනම් ස්තුතියි සුබ දවසක්.